එතම ටිකට් එක රුපියල් 400යි දෙන්නට අරන් තියෙන්නේ අවුලක් නෑ ඉතින් මේ බෝතලයක් ගන්න හල්ලි ගියා. ඉතින් කාලකින් අපි හම්බුනේ කලින් අපි කබරගල බ්ලොග් එකෙන් තම හම්බුනේ දැන් අලුතෙන් අපි දැන් අවුරුදු මං හිතන්නේ 2ක් විතර ඇති දැන් ආයේ අපි යන්න හදන්නේ නුවර එළිය අපේ කොල්ලෝ ටිකක් ඉන්නවා අර අතන පොඩ්ඩක් කැමරා අල්ලලා මචං අපේ සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා මේ අපේ ඉන්න මේ ඩයිල් එකක් තමයි කවුද අර්ජිත ඉතින් මොකද කියන්නේ නේද ඇත්තටම ඉතින් අපි ඔව් පට්ට සතිය ඉක්මනට වාඩේට ගියාට හොඳයි. මේ ඉන්න අපේ මේ චෙනුකෝ ආයි ඩයල් එක තමයි මේ කොලම්බෝ යුනිවර්සිටි එකේ ඩයල් එක. දාසින්දු මේ ඉන්නේ අපේ මේ මිනග ඉන්නවා. ඊපස්සේ මෙයා කොයිලාද ඉතින් සීන් එකේ තමයි ඉන්නේ. අපේ නිර්මල සියබලා. ඊපස්සේ මේ ඉන්නවා ඇන්ටා. ඌ ඉතින් ඌ ගැන අහන්න දෙයක් නැහනේ. මේ දැන් නුවරඑළිය උදේට කන්න තමයි හදන්නේ කට්ටිය ටික. කැමරාමන් මේ පාර වෙනස් වෙලා ඉන්නේ දැන් ඇන්ටා ඉන්නේ කැමරාමන්. හරියට හිතාගන්න යන තැන අපිට හිතාගන්න බෑ තාම. කොහේ යයිද කියලා අපිට හිතුණු තැන් වල අපි යනවා. මේ කට්ටියත් එක්ක ආව කන්න මොකද හිතන්නේවා? හරිම සීතලයි බා. ගමන සුන්දරයි බා. සුපිරි ගෑමට තියෙනවා. රාහිද බා? ඊළඟට කොහෙද යන්නේ? අසංකයි කියන්න දියල්ල. ඊට පස්සේ සෙන්ට් ප්ලේයර්. අන්න බෑ ගයිස් පොඩ්ඩක් තෙමනවා මයික් එක. මෙතන මේක නවන්නේ යකෝ. මේක නවන්නේ. මේ බුරුවට තෙමෙන්නේ මං. මේ යන් අපි අතන ෆොටෝ එකක් ගන්න. අනිවාර්යයෙන්. බලන්න. අරාංග තාතන්නේ. ආදල්ලෝරි. Anta fire. Dasidu natahanko ba. Badi ka mega mega kage. Alleni. Kuto bond dunna gelu hitenne. Ara Aruna ge ana yana dai chudana ba. Lassana place එක හම්බුණා. Lassana place එකේ ජරා එකක් කරනවා. අට lassana place එකක් සුපිරි place එකක් එක්ස්ප්ලেইন කරනවා මොකක්ද කියන්නේ අම්මන්ට සිරි වෙවුලනවා සුපිරි අඩු මේක මට සෙට් වෙනවා බොල්ලා මහන්සිය ගත්තා කො වෙන්නම කැප් එක වෙන්න අපි ඇවිල්ලා ඉන්නේ හයිලන්ඩ් මිල්ක් ෆැක්ටරි එකට චෙනුකෝගේ අනුග්‍රහයෙන් තමයි අපිට අද කිරි සපයන්නේ අද නම් මම මොනවාම හරි ගන්නවා මේකේ. මොන අඹ අපිට අරන් දෙනවද? යා. මාම්බලට යෝගට් එක ගානේ අරන් දෙනවා. ඔව් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අඹේවැල මිල්ක් ෆැක්ටරි එකට යාළුවෝ සෙට් එක නම් ගියා. පොලිමද වන්දා. පොලිම. ඈ? චිනුක ගානේ අපිට කිරි පැකට් අරන් දෙනවලු. කිරි පැට් අරන් දෙන්න පුළුවන් චීස් ලස්සනයිනේ හයිලන්ඩ් ලංකාවේදී අගය කරන්න ඕනේ මාර උනන්නේ මට දැනගන්න පුළුවන් ඇන්ටගේ සුදු වීමේ රහස. ගෝරි මගේ ඇඟෙන් මිනිපතවගෙන ඔයාලට සුදු වෙන්න ඕන නම් ඔයාලා ගන්න හරිද? පොන්ස් ෆේස් වොෂ් එක ගාලා Excuse me. අපි මේ ටීවී එකකින් කතා කරන්නේ. කොහොමද මේ දැනෙන්නේ? සීතලයි මේ හරියට නේ. ඔව්. කුලංග සීතල. දැන් අපි මේක බලන්න ගියා ඒ කියන්නේ ඇතුළේ ඇත්තටම කැමරා කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඇතුළේ වීඩියෝ දර්ශන ගන්න බැරි වුණා අපිට. දැන් අපි ඊළඟට අඹේවැල කිරිගොල් වලට යන්නේ. දැන් මෙතන ඇතුළේ ඇත්තටම වෙන ප්‍රොසෙස් එක තමයි මේ කිරි හදන එක තමයි කරන්නේ කියන්නේ. ඇත්තටම කනගාටු ඇතුළට යන දුන්නේ එක ටිකට් ගන්නවා ඒ වුණාට ඒක අපි වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඔව් ඒවා අධ්‍යය කරන්න දෙන්නේ නැහැ. දාලා තියෙන්නේ.
අපි කලින් දැන් බලේ අපි- හයිලන්ඩ් දැන් බලන්න කොහෙද? දැන් මේ අඹේ වෙල අර අල්ලා ලස්සනට අල්ලා මේක නම් බලනවා කලින් මේක නම් වීඩියෝ කරන්න දෙනවා අවුලක් නැහැ නෑ ඇත්ත වශයෙන්ම ගොත අරක බලන්න බැරි වුණා ඒක බලලා වැඩක් නැහැ හිරි හදන ගිහින් අපිට ලොකු මොමනා කට්ටියට නැහැ මේක නම් ඇත්තට කට්ටියට ඇවිදින්න තියෙන හින්දා පොඩි ඔව් මේ බොරුවට ඉතින් අඟනවා ඉතින් මොකද කරන්නේ යනවද යන්නේ. පොඩ්ඩක් මේ ඔක්කොම ආපු එක ලයින් එක ගන්න වෙයිද හම් ඉස්කෝලෙන් වගේ ඩිස්කවුන්ට් දෙන්නේ නැද්ද 50ක් අපි ටෝක් කරමු ඉතින් වරෙන් ගන්න අපි වැඩි මේ අපිට පොඩි ඔෆර් එකක් දෙනවාද මොකද ඔයාලා මේ ගවයන් කොච්චර කීපක් ඔයාලම තමයි ප්‍රොමෝට් වෙන්නේ මේකෙන් ඔයාලා තමයි ප්‍රොමෝට් බෝ බය හිතනවා යකෝ මේ ළමයිට 200 මචං ෆොරින් මොඩල්ස් යකෝ ෆොරිනර්ස්ලාට 1500ක් මාර ලස්සනක් තියෙන්නේ ලස්සන වගේම තමයි සුවදත් මාර සුවදත් තියෙන්නේ ඇයි අයියා මෙතෙන්ට ආවේ මෙතෙන්ට ආවේ මෙතෙන්ට ඇත්තන සවා සෞන්දර්ය විදින් විඳින්න තෝ දැන් මේ ඔයාට මේ ගඳත් එක්ක සබා සමුද ගඳ මෙතෙන්ට දැන එන්න ඒනක් කේස අවුලන්නේ නේ ගිනි කොකුල්ල කවුද බං අර අර උක්ලාක් ඇතුළට ගිහිල්ලම තම බලන්න වෙන්නේ ඔවුනේ මොනවත් දන්න තියෙන කිරියා සිට පාද දන්න ඔවු මං කිව්වද හරි දේවතම තියෙන දැයි මෙතන රෝස් පටිස් නැතිවද මේ දැන් අපි මේවල බැලුවා පොඩ්ඩම් මඩ වෙදලා තියෙන්නේ සුපිරියටම තියෙනවා හැබැයි ස්ට්‍රෝබෙරි ගන්න ඕනේ මේ බල්ලේම අර මොනවද තියෙන්නේ කියලා මෙනු වරෙන්ම බලන්න මොනවද තියෙන්නේ අරක තියෙන මොනවද මේ තියෙන මෙනු එක මෙනු මොනවද ස්ට්‍රෝබෙරි වලින්ම තමයි ඔක්කොම තියෙන්නේ හැමදේම ස්ට්‍රෝබෙරි මේ තියෙන්නේ අංකල් ඔයා අර කෝපි කටේකේ සුගතන්ද නෑ එයාගේ පස්සේ ඉන්නේ ඥාතිම මේ අපි මේ වයිලා වීඩියෝ එකකින් මෙයා මාත් සතුටු මේක ඉතින් අවුලක් නෑ මේ ඒක කම් ඒක අගින් බිඳු දෙකක් එපුවම අපිට කන්නව ගන්න පුළුවන් ඒ මව තාක්ෂර කරන්න එපා මේවා ලංකාවේ දේවල් හැදෙන නේද ගනින් එහෙනම් උඹ මේ සල්ලි අවුලන්නෑ ගන්න පුළුවන් ස්ටෝබෙරි ඔයි ස්ටෝබෙරි ගෙදරට පෙට්ටියයි ඊට පස් ඔෆිස් එකට පෙට්ටියයි ඊට පස් අරගේ අනි එහා ගෙදරට පෙට්ටියයි පෙට්ටි තුනක් ගන්න ඕනේ 1330 වැඩි කරා පෙට්ටියක් 1330 1330 ග්‍රෑම් 250 1330යි ඉතින් එකක් ගනි එකක් අරන් ඔක්කොටම දෙක දෙක බෙදන්න බෑනේ බා මේ වත්තම් බයිමයි දැන් මැදක තනි වුණොත් මොකද කරන්නේ ඔව් තනි වුණොත් අපි දෙන්න ඔව් පාරට එනවා පාරට කොහෙන් බෑ ඕක තනියලා දැන් අපි තනියලා දැන් අපි කෑම හොයාගෙන අපි ජීවත් වෙන්න ඕනේ මේක නෑ පාර තියෙනවනේ පාර තියෙනට වාහන නෑනේ අපිට අපි මෙතනින් යනවනේ වාහන එහෙම නෑනේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එන්ට්‍රන්ස් ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න යන්න රුපියල් 100 ටිකට් එක ඇවිල්ලා බලන්න ඉතින් පාඩුවක් නෑ හැබැයි මේ ස්ට්‍රෝබෙරි නම් නෑලු යම් බලන්න තියේද නැද්ද කියලා ෆොටෝ ගන්න ෆොටෝ ගන්න ආපුලේ ඉඳලා ෆොටෝ ගන්න ෆොටෝ ගන්න වා ෆොටෝ ගන්න මොකක්ද අපේ තෘප්තිය ආත්ම තෘප්තිය අප්ලෝඩ් කරන ආත්ම තෘප්තිය අම්මා ප්‍රීමියම් ක්වොලිටි ටේස්ට් එක අම්මා යහ wow amazing man excellent ඔය මගේ ටිකට් එක නෑ ඔබේ මට මගේ නොබන
මගේම ආදරයක් තිබුණා මංගු කලු නැන්දේ මොකද මේ පැත්තේ ඕනිය ඉන්නේ අත ගාපන් අතට බයයි බං එහෙම විලුයි මේ උඩ ඇඟුන්නේ ඕක දියන් ජනුක මම ඕක දිය අයි දාපන් උඩට. නෑ මම නිර්මල උඩ මා එනම් මම මෙතන ඉන්න අවුලන්නේ සාන්දුරුවයි මායි උඩ. චෙනුක එනවන වරේ කන්නද? ඔබ කාපන් දෙවෙනි ඉන්නම අන්තිම කොටස අපි විතර ගේන්න යනවා මේ ඔම්ලට් එකක් දාන්න මේක තමයි නුවරේ ටවුන් එකේ අපි ඉන්නේ ගහපන් බල අඩෝ good morning දැන් අපි යන්න හදන්නේ morning දැන් මේ බස් එක දාගෙන මුදේට කන්න තමයි අපි යන්නේ ආපහු ගියෝ උදේට කනවා කට්ටිය දෙක කාලා යන තැනක තමයි යන්නේ අපි දැන් ඉන්නේ පිදුරු තලාගල අන්දර ආවා පට්ට වාහන ටිකක් හම්බුණා මේ සුපිරිම වාහන ටිකක් ගණන් ටිකක් කිව්වනේ මාර ගණන් වැඩිම ගණන් එක මොකද්ද මේ රතු එක කෝටි 7යි. ඇතුළු පොඩ්ඩක් බලන්න තුර මාර ලස්සන මේක තමයි මෙතන තියෙන වාහන වලින් ගණන්ම වාහනේ ෆොටෝස් ගන්න දෙනවද ඔයාලා? දෙනවා. අයි වරක තමයි. කවරක විතර එපා කියලා. ඇත්තට මාර සීතලක් තියෙන්නේ. දැස්සකුත් සෙට් වෙනවා. මේ උඩට යන්න ඕනේ. බෝට් රයිඩ් එකක් යනවා බලන් හිතන් ඉන්නේ මොකක් වෙයිද දන්නේ ලස්සන මේ ලස්සන තැන කොහොම තමයි තියෙන ලස්සන මල් තියෙනවා ඔක්කොම ඉතින් මල් ලස්සන ඒක නම් නියමයි හැබැයි ස්පීඩ් එක ඩිස්ක් එක පොඩ්ඩක් zoom කරලා ගන්න. හැබැයි අවුලකුත් නෑ මොර.
next අපි දැන් අපි සඳ තැන්නට ආව බලන්න. ඇත්තටම කිව්වොත් අපිට දැන් කාලේ ඉතිරි වෙලා තියෙන්නේ ඒවා. කාලේ වැය කරගන්න ක්‍රමයක් නැතුව ඉන්නේ. ෆ්‍රෙෂ් බඩු ගහේ බඩුවා. උග්ගහක් දැන් කපලා දෙනවා ගහේ බඩු කෙලින්ම. කැපුවා කෑවා. ගස් දෙකක් ගන්න හිතන්නේ. එක එක දියම් ෆී දෙන්න. හොඳම පලාදාව ගන්නවා. කපට විමට නාරිලා තමයි. ගමනේ අන්තිම මොහොත. කට්ටිය නටන්න. නගයා අපේ විනය යන්නම යන්න කියලා තව මට විනගයා උඹ තරදි වැඩක් කරා රංජුවගේ උපන්දිනේ කිව්වේ නෑ උඹ. ඔන්න යාළුවෝ ට්‍රිප් එක ගැන මොකද හිතන්නවා? එල කිරි පවුසි පට්ටාත. හරි ට්‍රිප් එකේ අවසානය අපි දැන් ගෙදර යනකම් ඉන්නේ. දැන් ගෙදර තව විනාඩි 5කින් ගෙදර කට්ටිය පොඩ්ඩක් අවුල් වෙලා කට්ටියට මල බැලලා තියෙන්නේ. අපි ගාව ඉන්නවා. ඒ තියෙන සල්ලි වල කොටේ ඉඳන් කෑ ගන්න බබා. කොටේ ඉඳන් කෑ ගන්න බෑකෝ. මේ බ්ලොග් එක ඉවර කරලා ලොකු ප්‍රශ්නයක් ඉස්සරහදී අපි ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු.